I'm reading from chapter 4 මම 4 වෙනි පරිච්ඡේදයේ සිට කියවන්නේ of my book, Lay People in the Ministry. සේවය තුල සිටිනා වූ ගිහි මනුෂ්‍යයන් කියනා වූ පොතෙන් The lay ministry, ගිහි සේවය 7 things you should know about the lay ministry. ගිහි සේවය පිළිබඳව ඔබ දැන සිටිය යුතු කාරණා 7ක්. Amen. ආමෙන්. Number 1, පළවෙනි කාරණාව. lay ministry ගිහි සේවය කන්න කොටගෙන will greatly enhance the work of church planting. ගිහි සේවය කන්න කොටගෙන සභාරෝපණය බොහෝ සෙයින් වර්ධනය වනු ඇත. Amen. ආමෙන්. Maybe you may not have to die for Jesus, ඔබට යේසුස් වහන්සේ උදෙසා මැරෙන්න අවශ්‍ය වෙන එකක් නැහැ. but what you will be able to do is to sacrifice extra time that you would have been resting or sleeping. You would use that time to do the work of God. නමුත් ඔබට කරන්න වෙන කාරණාවක් තමයි ඔබට විවේක ගන්නට නැත්නම් නිදා ගන්න තිබෙනා වූ අමතර කාලය උන්වහන්සේගේ සේවය උදෙසා ඔබට ආයෝජනය කරන්න කැප කරන්න සිද්ධ වෙන්න යනවා. Amen. ආමෙන්. Sacrifice. කැප කිරීම. Sacrifice, brother. කැප කිරීම. Losing. නැති කර ගැනීම. Suffering. දුක් විඳීම. Sacrificing පරිත්‍යාග කිරීම. is the will of God. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. So Christians ඒ නිසා ක්‍රිස්තියානි අය need to sacrifice ඔවුන් කැපවීම කරන්න අවශ්‍යයි to do the work of God. දෙවියන් වහන්සේගේ සේවය කරන පිණිස. I was a student මම ශිෂ්‍යයෙක් හැටියට when හිටියා. I became a pastor, මම පාලකයෙක් වෙනකොට and instead of sleeping නිදා ගන්නවා වෙනුවට and resting, විවේක ගන්නවා වෙනුවට I was preaching. මම දේශනා කරමින් සිටියා. Whilst in medical school වෛද්‍ය විද්‍යාලය තුල for 7 years, අවුරුදු 7ක් I was in medical school. මම වෛද්‍ය විද්‍යාලයේ හිටියා. At the same time, ඒ වෙලාවෙම I started a church. මම සභාවක් ආරම්භ කළා. Before starting the church, ඒ සභාව ආරම්භ කරන ප්‍රථමයෙන් I was preaching all the time, මම හැම විටම දේශනා කරමින් සිටියා. praying all the හැම time, විටම යාඥා කරමින් සිටියා. working, winning souls ආත්ම දිනා ගනිමින් සිටියා. all the time. හැම වෙලාවෙම මේක කළා. I used to take my guitar මම මගේ ගිටාර එක අරගෙන and go to the hostels of the students ඒ ශිෂ්‍යයන් ඉන්නා වූ නේවාසිකාගාර වලට ගිහිල්ලා and the doctors, ඒ වෛද්‍යවරුන් ගාවට and ගිහිල්ලා I play my guitar මගේ ගිටාර එක වාදනය and කළා. I sing මම ගායනා කරනවා at 5 a.m. in the morning. උදෑසන 5ට. And when I wake them up මම ඔවුන්ව නැගිට්ටුවාම with clapping අත්පුඩි ගහලා and singing, මගේ ගායනාවේ and when නැගිට්ටවනවා. they awake ඔවුන් නැගිට්ටම at 5 a.m., උදෑසන 5ට I preach to them. මම ඔවුන්ට දේශනා කරනවා. Hallelujah. හලෙලූයා. And I say, if you want to give your life to Jesus, මම ඔවුන්ට කියනවා ඔබට ඔබගේ ජීවිතය යේසුස් වහන්සේට බාර come දෙන්න out of කැමතිද? your room. ඔබගේ කාමරෙන් එළියට එන්න. Come out. I'm standing outside. මම එළියේ හිටගෙන ඉන්නවා. If you want to give your life to Jesus, ඔබගේ ජීවිතය යේසුස් වහන්සේට බාර දෙන්න ඕන come නම් out. එළියට එන්න. And they came out ඔවුන් එළියට ආවා. and they gave their lives to Jesus. ඔවුන්ගේ ජීවිතය යේසුස් වහන්සේට Some බාර of those දුන්නා. people are my church members up till today. ඔවුන් සමහරු අද දවස වෙනකම් මගේ සභාවේ සමාජිකයන්. Hallelujah. හලෙලූයා. Nobody paid me. කවුරුත් මට ගෙව්වේ නැහැ. Nobody paid me කවුරුත් මට මුදල් to දුන්නේ go නැහැ. and preach in the morning, උදෑසනම දේශනා කරනවා. to pray for people, මනුෂ්‍යයට යාඥා කරන්න. to lead people to Jesus. මනුෂ්‍යව යේසුස් වහන්සේ Why ගාවට should ගේන්න. I be paid? ඇයි මට ගෙවන්න ඕනේ? Why should I be paid? ඇයි මට ගෙවන්න ඕනේ? Why do you want to be paid for everything? හැම දෙයකටම ගෙවීමක් ලබන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි? හා? Why do you want to be paid for everything you do? ඔබ කරන හැම දෙයකටම ගෙවීමක් බලාපොරොත්තු වෙන්නේ ඇයි? Where did you learn that culture ඒ සංස්කෘතිය ඔබ කොහෙන්ද ඉගෙන ගත්තේ? of being paid for everything? හැම දෙයක් උදෙසාම ගෙවීමක් ලබන. You must learn how to be a lay person. ඔබ ඉගෙන ගන්න ඕනේ ගිහි මිනිසෙක් වෙන්නේ කොහොමද කියලා. On this book, මේ පොත තුල the cover, මේ කවරය තුල lay people. No, this is lay people in the ministry. ගිහි සේවකයන් සහ ගිහි සභා පාලකරු Yeah, සිටුවා okay. සේවකයන්. It says laymen, Yes, sir. lay pastors, lay people, volunteers. ගිහි සේවකයන්, ගිහියන්, ගිහි සභා පාලකරුන් සහ ස්වේච්ඡා සේවකයන්. People who volunteer and are not paid, ස්වේච්ඡා සේවකයන් ඔවුන්ට ගෙවීමක් ලැබෙන්නේ නැහැ. but they love God නමුත් ඔවුන් දෙවියන් වහන්සේට ආදරෙයි.
and they want to serve God, උන්වහන්සේ සේවය කරන්න and කැමති. they want to do something for God, දෙවියන් වහන්සේ උදෙසා යමක් කරන්න කැමති. to say thank you ඔවුන් කියන ස්තුතියි for saving me, මාව ගැලවීම නිසා. for loving me, මට ප්‍රේම කරපු for නිසා. sending your son to die for me. උන්වහන්සේගේ පුත්‍රයා මාව දෙසා I මරණයට want to පත් work කරන්න for you, නිසා. Lord. මට ඔබ වහන්සේට සේවය I කරන්න want ඕනේ. to preach for ඔබ you. උදෙසා දේශනා කරනවා. Hallelujah. හලෙලූයා. It is not even a sacrifice. ඒක කැපවීමකුත් නෙමෙයි. But if you want to think of it as a sacrifice, නමුත් ඔබට ඒක කැපවීමක් ලෙස this දකින්න ඕනේ නම් book in particular මේ පොත විශේෂයෙන්ම is emphasizing ඒකේ ප්‍රකාශ කරනවා sacrificing, කැපවීම ගැන, losing, නැතිවීම ගැන, suffering, දුක් විඳීම ගැන, dying මැරීම ගැන. for Jesus. යේසුස් වහන්සේ උදෙසා. Hallelujah. හලෙලූයා. So God wants lay people ඒ නිසා දෙවියන් වහන්සේට ගිහි මිනිසයන්ව to අවශ්‍යයි. serve Him, උන්වහන්සේ සේවය කරන්නට. and students ඒ වගේම ශිෂ්‍යයන් must preach. ඔබ දේශනා කරන්නට ඕනේ. Amen. ආමෙන්. Businessmen ව්‍යාපාරිකයන් must preach. ඔබ දේශනා කරන්නට ඕනේ. Teachers ගුරුවරුන් must preach. ඔබ උගන්වන්නට ඕනේ. Government workers ආණ්ඩුවේ සේවය කරන අය must start churches. ඔබ සභාවන් ආරම්භ කරන්නට ඕනේ. Medical doctors වෛද්‍ය විද්‍යාවින් must preach. වෛද්‍යවරුන් ඔබ දේශනා කරන්නට ඕනේ. This one මේ කෙනා is, he was a student, ඔහු ශිෂ්‍යයෙක් හැටියට හිටියා. medical school, වෛද්‍ය විද්‍යාලයේ. and he became a pastor. ඔහු පාලකවරයෙක් වුණා. Then he was a house officer. ඊට පස්සේ ඔහු ඒ වෛද්‍ය නේවාසිකව සේවය කරන්නා වූ වෛද්‍යවරයෙක් වුණා. Do you know what is a house officer? Medical doctor, first year. Yes. Yeah. Then he went to train as a specialist, ඊට පස්සේ ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට පුහුණු වෙන්න ගියා. as a specialist radiologist. විශේෂඥ වෛද්‍යවරයෙක්. Then he became a specialist. ඊට පස්සේ ඔහු විශේෂඥයෙක් වුණා. All through that time, ඒ කාලය he මුළුල්ලේම was pastoring ඔහු පාලකත්වයේ දුන්නා. and building churches. ඒ වගේම සභාවන් වර්ධනය There are කරමින් many සිටියා. churches with thousands of members දහස් ගණන් මිනිස්සු ඉන්නව සභාවන් බොහෝමයක් ඔහුගේ without යටතේ තිබෙනවා. being paid ඔවුන්ට ගෙවලා තිබුණේ නැහැ. even $1. එක ඩොලරයක්වත් ගෙවලා තිබුණේ නැහැ. Amen. And I have many pastors like ඒ this. වගේ පාලකුරුන් බොහෝමයක් ඉන්නවා. It's not a special thing. ඒක විශේෂ දෙයක්. Hallelujah. හලෙලූයා. So lay people, volunteers can do a lot. ඒ නිසා ගිහි මිනිසයන්ට ස්වේච්ඡා සේවකයන්ට බොහෝ දේවල් කරන්න පුළුවන්. Any church that does not use lay people will be small, ගිහි මිනිසයන්ව පාවිච්චි කරන්නේ නැති ඕනම සභාවක් කුඩා සභාවක් වෙන්න because යනවා. you cannot pay many people. මොකද ඔබට ගොඩක් මිනිසයන්ට ගෙවන්න බෑ. Every good organization doesn't have many employees. හැම හොඳ ආයතනයකටම ගොඩක් සේවකයන් නැහැ. Yes. ඔව්. When an organization is not running well, that is when it has many people that it is paying. ආයතනයක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතිකොට තමයි ගෙවන්න බොහෝ සේවකයන් අවශ්‍ය වෙන්නේ. Yes. ඔව්. That's why governments have many people that they pay who don't work. They don't do anything. ඒ නිසා තමයි ආණ්ඩුවේ වැඩ කරන සෑහෙන පිරිසක් ඉන්නේ උන්ට ගෙවනවා ඒත් වැඩ කරන්නේ නැහැ. Hey. You see 15 secretaries in one office with only one computer. එක කාර්යාලයක ලේකම්වරු 15 දෙනෙක් ඉන්නවා එක පරිගණකයක් එක්ක. Hey. So the church cannot work well with many people being paid. ඒ නිසා සභාවට හරියට ක්‍රියාත්මක වෙන්න බෑ බොහෝ මිනිසයන් ඉන්නවා නම් ගෙවන්න. We have to pay you for playing the organ. ඕගන් එක වාදනය කරනකොට ඔබට ගෙවන්න ඕනේ. We have to pay you for this. මේකට ඔබට ගෙවන්න ඕනේ. Why? ඇයි? We have to pay you for playing the guitar. ගිටාර එක ගහනකොට ඔබට ගෙවන්න ඕනේ. Why? ඇයි? Singing hallelujah, we have to pay you. හාලෙලූයා කියලා ගානා කරනකොට ඔබට ගෙවන්න Why? ඕනේ. ඇයි? We have to pay you for being an usher. ඔබ උපස්ථාන සේවය කරනකොට ඔබට ගෙවන්න ඕනේ. To control the sound, we have to pay you upstairs. We have to ශබ්ද pay you. විකාශන යන්ත්‍ර පාලනය කරනකොට ඔබට ගෙවන්න ඕනේ. Hey. Everybody has to be paid. හැමෝටම ගෙවන්න ඕනේ. There will not be enough money in the church එහෙනම් සභාවේ මුදල් ඇති වෙන්න to do තියන්නේ the නැහැ. work of God. දෙවියන් වහන්සේගේ සේවය කරන්න. Yes. ඔව්. You know, one day I had a crusade with a friend of mine. එක්තරා දවසක මගේ මිත්‍රයෙක් එක්ක මම එලිමහන් රැස්වීමක් පැවැත්තුවා. His church and our church joined together. ඔහුගේ සභාවත් අපේ සභාවත් එකමුතුව මේ රැස්වීම පැවැත්තුවේ. Afterwards, ඉවරුණාට පස්සේ he said,
What about the people? ඔව් කිව්වා මනුෂ්‍යයන්ට මොකද To කරන්නේ? pay them. ඔවුන්ට ගෙවන්න I ඕනේ. said, pay who? මං කිව්වා කාට ගෙවන්නද? He said, the man who controlled the sound. ඔව් කිව්වා ශබ්ද විකාශන යන්ත්‍ර පාලනය We have කරපු to කෙනාට. pay him. ඔහුට ගෙවන්න ඕනේ. I said, I didn't know you were going to pay all these people. මං කිව්වා මම දැනන් හිටියා මේ ඔක්කොටම ගෙවනවා කියලා. So to increase the volume from 2 to 4, we have to pay ඒ you. නිසා ශබ්දය 2 ඉඳලා 4ට වැඩි කරන්න මේ මනුස්සයට ගෙවන්න ඕනේ. Hey! You are very expensive. ඔබ ඊටාමත්ම වියදම් අධිකයි. And there will be no money in the church සභාවේ මුදල් තියෙන එකක් නැහැ. to build 1,000 church buildings. සභාවන් 1000කට ගොඩනැගිලි හදන්න. We need a lot of money අපිට ගොඩක් මුදල් අවශ්‍යයි. to build 1,000 buildings in Sri Lanka. ශ්‍රී ලංකාවේ 1,000. ගොඩනැගිලි 1000ක් නිර්මාණය කරන්න සභාවන් Did වලට. you hear the number 1,000? 1000 කියන වචනේ ඇහුණාද ඔබට? It's going to happen. ඒක සිද්ධ වෙන්න යන අපොලොස් It's going to happen. සන්නාදයක් අපොලොස් සන්නාදයක් දෙමු. It's going to ඒක සිද්ධ happen. වෙන්න යනවා. Look, බලන්න. all the businesses තියෙනවා හැම ව්‍යාපාරයක්ම. today in the whole world, අද දවසේ මුළු nobody ලෝකෙම has one place. කාටවත් එක ස්ථානයක් නැහැ. You see the same shop, එකම කඩේ ඔබ දකිනවා. many shops. බොහෝ කඩවල හැම ස්ථානයකම No, තිබෙනවා. the world is too big to have one center. ඒ කාර්ය ලොකු වැඩි එක ස්ථානයක ඉඳලා ඒ ඔක්කොම It is කරන්න. an old way of doing things. ඒක පරණ විදියට වැඩ කරන ක්‍රමය. Now you need many places with centers. දැන් ඔබට එක එක ස්ථානවල ඔබගේ ශාඛා පවත්වන්න ඕනේ. That is the will of God. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. Without pastors who are not paid, ගෙවීමක් ලබන්නේ නැති people's පාලකරු church නැතුව will be a very small church. ජනතා දේව සභාව ඉතාමත්ම කුඩා සභාවක් වෙන්න යනවා. Yes. ඔව්. You may think you are big, ඔබ හිතන්න පුළුවන් ඔබ ලොකුයි කියලා. but in the scheme of in the population of the whole country, you are very small. නමුත් රටේ ජනගහනයත් එක්ක බැලුවම ඔබ ඉතාමත්ම කුඩායි. Now, all the old missionaries, දැන් ඔක්කොම පරණ මිෂනාරිවරු many of them ඔවුන් බොහෝ අය were lay people. ඔවුන් ගිහි මිනිසයන්. Church planting depends on lay people. සභා රෝපණය රඳා පවතින්නේ ගිහි මිනිසයන් මතයි. How many have heard of William Carey? ඔබ කී දෙනෙක් විලියම් කේරි කියන මිනිසයා ගැන අහලා තිබෙනවද? William Carey අපොස්තල in පෙන්වන්න. India. ඉන්දියාවට ගියාවු. He was a lay person. ඔහු ඇවිල්ලා ගිහි මිනිසෙක්. Do you think they were sending him money from England? ඔබ හිතනවද එංගලන්තේ ඉඳලා ඔහුට මුදල් එව්වා කියලා? Not at all. කිසිම දෙයක් එව්වේ නැහැ. Not at all. කිසිම දෙයක් එව්වේ නැහැ. He got a job as a printer ඔහුට රැකියාවක් ලැබුණා මේ print කරන මිනිසෙක් and හැටියට. worked for a British printing company. ඔහු එංගලන්තයේ මුද්‍රණ ආයතනයක් යටතේ වැඩ And කළා. he became one of the greatest missionaries of all time. ඔහු ලෝකෙ හිටපු බලවත්ම හොඳම මිෂනාරිවරයෙක් බාටපත් වුණා. No salary from a church. සභාවෙන් කිසිම වේතනයක් ඔහුට ලැබුණ නැහැ. But today, නමුත් අද දවසේ William Carey විලියම් කේරි has inspired missions all over the world. ලෝකේ වටේට මිෂනාරිවරුන්ට බලපෑමක් ඇති කළා තිබෙනවා. Yes. ඔව්. He was not paid by anybody. කවුරුත් ඔහුට ගෙවීමක් කළේ නැහැ. He had so many financial problems, ඔහුට ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා. but he struggled on. නමුත් ඔහු පොරබැදීමෙන් ඉදිරියට ගියා. He did the printing job, ඔහු මුද්‍රණ රැකියාව කළා. and on the side he was translating the Bible. ඒ වගේම පැත්තකින් ඔහු බයිබලයේ පරිවර්තනය කළා. Hallelujah. හලෙලූයා. And when he was dying, ඔහු මැරෙමින් සිටින විට he told his friend, ඔහු ඔහුගේ යාළුවාට කිව්වා. he said, there is not even one vision that I have not accomplished. ඔහු කිව්වා මගේ ජීවිතේ එක දර්ශනයක්වත් මම අත්පත් He කරගත්තේ told නැති. his friend on his deathbed. ඔහු මැරෙන ගම ඔහුගේ He යාළුවාට කිව්වා. smiled and he said, ඔහු hina වෙලා කිව්වා. I am satisfied. මම තෘප්තිමත් ලෙස මැරෙන්නේ. I am satisfied. මම තෘප්තිමත්. I have done all that I wanted to do. මට කරන්න ඕනේ හැම දෙයක්ම මම කළා. Hallelujah. හලෙලූයා. හොඳ අපොලොස් සන්නාදයක් දෙමු. And this is by a lay person. මේක ගිහි මිනිසෙක් කියනව A කතාව. layman. ගිහි මිනිසෙක් කියන කතාව. You people, I tell you, you don't know how powerful the lay ministry is. ඔබ දන්නේ නැහැ ගිහි සේවය කොයිතරම් බලවත් සේවයක්ද කියලා. Very great ministry. තාමත්ම බලවත් සේවයක්. The ministry of those who are not paid Given by in- churches. සභාවක් තුලින් ගෙවන්නේ නැති But මිනිසයන් add the ministry work ඔවුන් ඒ සේවයට එකතු කරනවා. to their lives. ඔවුන්ගේ ජීවිතයට. Every church හැම සභාවක්ම that is very large ඉතාමත්ම විශාල වෙන්නව හැම සභාවක්ම uses lay people. ඔවුන් ගිහි මිනිසයන්ව පාවිච්චි කරනවා. Hallelujah. හලෙලූයා.
So the lay ministry will enhance the work of church planting. ඒ නිසා සභා රෝපණ ක්‍රියාවලිය ගිහි සේවය මගින් ශක්තිමත් වෙනවා. I started as a lay person. මම ආරම්භ වුණේ ගිහි සේවකයෙක් I හැටියට. was a medical student මම වෛද්‍ය ශිෂ්‍යයෙක් ඒ කාලේ. in 1988 1988 87. 1987 And God inspired me to start a church දෙවියන් වහන්සේ මාව ධීරමත් කළ සභාවක් ආරම්භ කරන්න. in 1989. 1989 I දී became a doctor. මම වෛද්‍යවරයෙක් වුණා. I qualified. මම සමත් වුණා. Then till 1990 I practiced medicine. ඊට පස්සේ 1990 වෙනකම් මම වෛද්‍ය විද්‍යාව කළා. Then till 1991 I did business. 1991 දී ව්‍යාපාර කළා. Hey. All through that time ඒ කාලය මුළුල්ලේම I was serving the Lord. මම දෙවියන් වහන්සේ සේවය No කරමින් one සිටියා. ever paid me. කවුරුත් මට ගෙව්වේ නැහැ. Then in 1991 ඊට පස්සේ the 1991 Holy දී Spirit whispered these three words to me. ශුද්ධාත්මයන් වහන්සේ මේ වචන තුන මට කිව්වා. Give thyself wholly ඔබව සම්පූර්ණයෙන්ම දෙන්න. to my ministry. දෙවියන් වහන්සේගේ සේවයට දෙන්න. That is the only reason ඒක තමයි එකම හේතුව. I resigned from lay ministry. මම ගිහි සේවයෙන් අස්සුනේ. God told me, give yourself completely මොකද දෙවියන් වහන්සේ කිව්වා ඔබව සම්පූර්ණයෙන්ම මට බාර to the දෙන්න. ministry. සේවයට බාර දෙන්න කිව්වා. So since 1991, ඒ නිසා 1991 ඉඳලා I have not done any other work, මම වෙන කිසිම දෙයක් කළා නැහැ. only church work, සභාවේ වැඩ විතරයි කළා තියෙන්නේ. completely. සම්පූර්ණයෙන්ම. Hallelujah. හලෙලූයා. And he said, your profiting will appear to all. උන්වහන්සේ කිව්වා ඔබගේ ප්‍රතිඵල හැමෝටම දකින්න ලැබේ. Lay people can do a lot. ඒ නිසා ගිහි සේවකයන්ට බොහෝ දේවල් කරන්න පුළුවන්. And you ඔබ can be pastors. ඔබට පුළුවන් පාලකුරුන් You වෙන්න. can be apostles. ඔබට අපොස්තුලු වෙන්න You පුළුවන්. can be great prophets. ඔබට බලවත් ප්‍රොෆෙසරු වෙන්න And I'm පුළුවන්. going to prove it to you from the Bible. මම ඔබට බයිබලයෙන් ඒක ඔප්පු කරලා පෙන්වන්න යනවා. Point number 2. දෙවෙනි කාරණාව. It is possible to combine secular work with lay ministry. And I'm going to give you 3 examples. ලෞකික රැකියාව ගිහි සේවයත් සමග සම්බන්ධ කරන්නට හැකියාව තිබෙනවා. Number 1, පළවෙනි උදාහරණය. Apostle Paul. අපොස්තුල පාවුල්. Hallelujah. හලෙලූයා. He was a great apostle. ඔහු බලවත් අපොස්තුලවරයෙක්. Amen. ආමෙන්. And he was combining making of tents ඔහු කුඩාරම් හදන්නා වූ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියා. with his work. ඔහුගේ කාර්යයත් සමග. Amen. Of the ministry. සේවයේ කාර්යයත් සමග ඒ දේත් කළා. Acts chapter 18. ක්‍රියා 18 වෙනි පරිච්ඡේදය. And we are reading verse 4. අපි 4 වෙනි පදය Or from කියවමු. verse 1. It says, and Paul left Athens and went to Corinth, where he met Aquila, a Jewish man from Pontus. ඒ ස්ථානයේ කියන පාවුතුමා ප්‍රතා ප්‍රදේශයකට ගියා. ඒ ස්ථානයේ අකිලා කියනා වූ මිනිසෙක් ඔහුට මුණ ගැසුණා. Not long, I'm reading the contemporary English version. Not long before this, Aquila had come from Italy with his wife because Emperor Claudius had ordered Jewish people to leave Rome. And Paul went to see Aquila and Priscilla and found out that they were tent makers. Contemporary English version. And Paul was a tent maker too. So he stayed with them and they worked together. And every Sabbath, Paul went to the Jewish meeting place and spoke to the Jews and the Gentiles and tried to win them over. ඒ ස්ථානයේ කියනවා අකිලා කියනා මිනිසෙක් ඔහුගේ භාර්යාව සමග ඒ රටට ඇවිල්ලා තිබෙනවා. ඔවුන් කූඩාරම් සාදාන්නන්ව සිටියා. ඒ ස්ථානයේ කියනවා පාවුල් කූඩාරම් සාදාන්නෙක්ව සිටිය නිසා ඔවුන් සමග එකතු වෙලා සේවය කරන්න පටන් ගත්තා. Acts chapter 18 verse 4. ක්‍රියා 18 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. Paul was a tent maker. පාවුල් කූඩාරම් හදන්නා වූ කෙනෙක්ව සිටියා. So Apostle Paul, how many want to be as great as Paul? ඒ නිසා කී දෙනෙක්ට අපොස්තුල පාවුල් වගේ වෙන්න කැමතිද ඔබගේ අත්වසල How many of you know that Paul is greater than all of us? ඔබ කී දෙනෙක් දන්නවද පාවුල් අපි හැමෝටම වඩා බලවත්. Combined. බලවත්. My ministry, මගේ සේවය your ministry, ඔබගේ සේවය and all our අපි ministries. ඔක්කොගේම සේවයකට දැම්මොත්
Paul was far greater. පාල්තුමාගේ සේවය ඊට වඩා බලවත්. And yet he was not a full-time minister. ඒත් ඔහු සම්පූර්ණ කාල සේවකයෙකු නේ නැහැ. Yeah. Oh. It was not a full-time minister. ඔහු සම්පූර්ණ කාල He was සේවකයෙක් නෙමෙයි. making tents. ඔහු කූඩාරම් හදමින් He had හිටියේ. a tent shop. ඔහු කූඩාරම් කඩයක් තිබුණා ඔහුට. Hey. You see Paul carrying boxes, ඔබට පේනවා පාවුල් පෙට්ටි උස්සගෙන යනවා. sewing, ඔහු මහනවා. making tents. ඔහු කූඩාරම් හදනවා. And the reason he was close to Priscilla and Aquila is because Priscilla and Aquila were also tent makers. They were in the same business. So they joined together and formed a company, Paul, Priscilla, Aquila Limited. අකිලා සහ ප්‍රිස්කිලා සමග ඔහු කිට්ටු වුණා. ඒක හේතුව තමයි ඔවුනුත් කූඩාරම් සාධාරණව සිටියේ. ඒ නිසා ඔවුන් එකම ව්‍යාපාර හින්දා නිසා ඔවුන් එකතු වෙලා පාවුල් අකිලා සහ ප්‍රිස්කිලා සමාගම කියලා ඔවුන් ව්‍යාපාරයක් හැදුවා. Paul is one of the greatest ever. පාවුල් ඇවිල්ලා බලවත්ම සේවකයෙක්. Why? ඇයි ඒ? Because it's 2,000 years now. මොකද දැන් අවුරුදු 2000ක් ගිහිල්ලා. And every week, every day, Paul is read in the whole church, in the whole world. Apostle Paul, we read his words. We listen this morning. I read Paul's word. He is ministering to us 2,000 years later. How many pastors' ministry lasts for 2,000 years? හැම සතියම ලෝකේ වටේට පාවුල් හැම සභාවකම කතා කරනවා. ඔහුගේ පණිවිඩ බෙදා ගන්නවා. අපි ඔහු ගැන සාකච්ඡා කරනවා. අවුරුදු 2000ක් ගිහිල්ලා ඒ වගේ කවුරු හරි පාලකවරයෙක් ඉන්නවද? අවුරුදු 2000කට පස්සෙත් ඔවුන්ගේ ඉගැන්වීම අපි ලබා ගන්නවා. How many? ඒ වගේ පාවුල්කුන් කී Most දෙනෙක් of us, ඉන්නවද? our ministry is finished. If you die 3 years, 5 years, everybody's forgotten you. ඔබ මරුණට පස්සේ බොහෝ වෙලාවට අවුරුදු 3ක් 5ක් යනකොට හැමෝටම ඔබ අමතක වෙලා. Hey! But Paul, නමුත් පාවුල් I mean, he was so look, it seems that the greatest of all ministers were lay people. සේවකයන්ගෙන් බලවත්ම සේවකයන් ඔක්කොමලා පාහේ බැලුවොත් ඔවුන් ගිහි සේවකයන්. So I don't know why churches are not having more lay pastors. ඒ නිසා මම දන්නේ ඇයි සභාවන් වල ගිහි පාලකුරුන් දකින්න නැත්තේ කියලා. Last Sunday, today is Friday. අද සිකුරාදා. I think today is Friday. අද දවස් On සිකුරාදා. Sunday, ඉරිදා දවසේ I appointed 59 pastors මම පාලකුරුන් 59 දෙනෙක්ව පත් කළා. in my little church. මගේ කුඩා සභාවේ. All of them are lay people. ඔවුන් හැමෝම ගිහි සේවකයන්. All ඔක්කොමලා. all the lay pastors. හැමෝම ගිහි පාලකුරුන්. Many of them were students. ඔවුන් බොහෝ අය ශිෂ්‍යයන්. Some were 20 years old. සමහරක් අය අවුරුදු 20යි. How old is your son? ඔබගේ පුතාට. 20. I appointed his son as a pastor. ඔහුගේ පුතාව මම පාලකරෙක් හැටියට පත් කළා. He's only 20 years old. ඔහුට තාම අවුරුදු 20යි. Because my church are only children. මොකද සභාවේ ළමයි විතරයි ඉන්නේ. Hallelujah. හලෙලූයා. What a blessing. ඔය තරම් ආශිර්වාදයක්. Yeah. So now when you see his son, it's called pastor. ඔහුගේ පුතාව දැන් දකින්නට සභාවේ ඔහුට කියන්නේ පාලකවරයා කියලා. Pastor. පාලකවරයා කියලා කියන්නේ. What a blessing. ඔය තරම් ආශිර්වාදයක්ද ඒක. So I want to see young people being made pastors in this church. ඉතින් මේ සභාවෙත් මම දකින්න කැමති තරුණ තරුණියන්ව පාලකවරුන් බවට පත් වෙනවා. Amen. ආමෙන්. Wow. Number 2. දෙවෙනි කාරණාව. The next person is the prophet Daniel. ඊළඟ කෙනා තමයි ඔබට සුභාරංචි දකින්න පුළුවන් ගිහි සේවකයා දානියෙල්. Daniel was a member of parliament for the Babylonian province. Daniel 2:48. දානියෙල් 2:48 කියනවා දානියෙල් බබිලෝනයේ ප්‍රාන්තයේ පාර්ලිමේන්තුවේ සභිකයෙක් වෙලා හිටියා. The Bible says, and the king made Daniel a great man and gave him many gifts and made him ruler over the whole province of Babylon. ඒ ස්ථානයේ කියනවා රජතුමා දානියෙල්ව බලවත් මිනිසෙක් කළා. ඔහුට බොහෝ දීමනා දීලා ඒ දානියෙල් ඒ බබිලෝනයේ පළාත කෙරේ අධිපතියෙක් කොට පත් කළා. So Daniel was actually a politician. ඒ නිසා දානියෙල් ඇවිල්ලා දේශපාලඥයෙක්. Hey. හරිද? Then he was the vice president. ඊට පස්සේ ඔහු අගමැතිවරයා That was බවට the පත් වුණා. second position that he occupied. ඔහු ඒක තමයි දරපු දෙවනි He was තනතුර. the vice president to Belshazzar. බෙල්ෂසාල් කියන්නා වූ පුද්ගලයාට උපඅගමැතිවරයා හැටියට හිටියා. Daniel chapter 5 and verse 29. දානියෙල් 5:29. Then commanded Belshazzar, and they clothed Daniel with scarlet, put a chain of gold around his neck, and made a proclamation that he should be the third ruler in the kingdom. ඒ ස්ථානයේ කියන ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවලා ඔහු අශ්වයෙක් මත තබලා මුළු රටේම වටේට ගෙනියලා කිව්වා ඔහු මේ රාජධානියේ තුන්වෙනි බලවන්තයා හැටියට නම් කරනවා කියලා. In your country, who is the third ruler? ඔබගේ රටේ තුන්වෙනි පාලකවරයා කවුද?
The Speaker of Parliament? පාර්ලිමේන්තුවේ Yeah, කතානායකවරයා. so Daniel was the Speaker of Parliament. නිසා දානියෙල් ඒ කාලේ හිටියා නම් තුන්වෙනි කතානායකවරයා හැටියට තමයි ඉන්නේ. Yeah. ඔව්. So I don't know if the Speaker of Parliament is in this church, but if you are here and you are the Speaker of Parliament, I came to tell you you can also be a pastor in people's church. ඔබ මේ ස්ථානයේ ඉන්නවා නම් ඔබ පාර්ලිමේන්තුවේ කතානායකවරයා නම් මම ආවේ ඔබට කියන්න ඔබට දෙවියන් වහන්සේගේ සේවය කළ පාලකයෙක් වෙන්න පුළුවන්. Hey! Then the third position he occupied, that's a prophet. This is a great prophet. මේ බලවත් ප්‍රොපේතවරයෙක් රාජධානියේ A තුන්වෙනි ස්ථානය great උදෙව්වා. man of God. දෙවියන් වහන්සේගේ බලවත් මිනිසෙක්. He was not employed by the church. ඔහු සභාවෙන් ඔහුව He was ගෙවලා not ගත්තේ නැහැ. having a salary from the church. ඔහුට සභාවෙන් වැටුපක් ලැබුණේ නැහැ. He was not being given an allowance from the church. ඔහුට සභාවෙන් දීමනාවක් ලැබුණේ නැහැ. He was working as a member of parliament, as a speaker of parliament, and also as a prime minister. ඔහු සභාවේ ඔහු පාර්ලිමේන්තුවේ සභිකයෙක් හැටියට කතානායකවරයා හැටියට ඔහු ඒ දේශයේ නායකයෙක් හැටියට ක්‍රියාත්මක වුණා. Daniel chapter 6, දානියෙල් 6 වෙනි පරිච්ඡේදය verse number 1. පළවෙනි පදය. And it pleased Darius to set over the kingdom 120 princes, which should be over the whole kingdom. All right? And over these three presidents, of whom Daniel was the first. ඒ ස්ථානයේ කියනවා දාරියස් රජතුමා කුමාරවරුන් 120ක් පත් කළා. ඔවුන්ට ඉහළින් ප්‍රධානියන් 3 දෙනෙක් පත් කළා. ඒකෙන් පළවෙනියා තමයි දානියෙල්. Hallelujah. හලෙලූයා. So you can see that Daniel was the vice president or prime minister. ඔබට පේනවා දානියෙල් ඇවිල්ලා උපසභාපති නැත්තම් අගමැති හැටියට ක්‍රියාත්මක වුණා. So I don't know what else you want. We have a tent maker who was the greatest apostle. We have a politician who was the greatest prophet, Daniel. ඒ නිසා ඔබට තව කොච්චර උදාහරණ ඕනද කියලා මම දන්නේ නැහැ. මොකද බලවත්ම අපොස්තලවරයෙක් ඉන්නවා කූඩාරම් හදන්නෙක් විදිහට වැඩ කරපු. ඒ වගේම බලවත් ප්‍රොපේතවරයෙක් ඉන්නවා. ඔහු අගමැතිවරයා හැටියට සේවය කළා. When you read this book, ඔබ මේ පොත කියවන විට lay people ඒ ගිහි සේවකයන් and the ministry, සේවය ගිහි නායකයන් හා you will සේවය see all these realities මේ හැම සත්‍යතාවයක්ම ඔබ දකින්න යනවා. are real. ඒව සත්‍යයි. Lay people, ගිහි මිනිසයන්, laymen, ගිහි මිනිසයන් they can do great things ඔවුන්ට බලවත් දේවල් කරන්න if පුළුවන්. you release them. ඔබ ඔවුන්ව නිදහස් කළොත්. Oh or yea or nay. ඔව්ද නැද්ද? Oh. Now, Daniel was great දානියෙල් බලවත්. and Paul was great. පාවුල් බලවත් කෙනෙක්. In my church, මගේ සභාවේ we have something we call the Danny Paul movement. ඩැනි පෝල් මෙහෙයුම කියන්නාවු දේ අපේ සභාව තුළ තිබෙනවා. Amen. ආමෙන්. Danny Paul. ඩැනි පෝල්. That is, lay people are trying to follow Daniel and Paul. ඒ කියන්නේ ගිහි සේවකයන් දානියෙල්වත් පාවුල්වත් අනුගමනය කරන්න හදනවා. Amen. ආමෙන්. Daniel and Paul are our great examples දානියෙල් සහ පාවුල් අපගේ බලවත් of උදාහරණ. lay people and the ministry. ගිහි සේවකයන් සහ ඔවුන් කරන්නවු සේවය සම්බන්ධයෙන්. Huh? Nigerian vice president is a pastor. Ah, yeah, it's true. Vice president of Nigeria is a pastor. නයිජීරියාවේ උපජනාධිපතිවරයා ඇවිල්ලා පාලකවරයෙක්. The biggest church in Nigeria, නයිජීරියාවේ ලොකුම සභාව you know, they have a hall, well, it's a ground, 2 kilometers by 2 kilometers. ඔවුන්ට ශාලාවක් තිබෙනවා නැත්නම් ඔවුන්ට පිට්ටනියක් තිබෙනවා කිලෝමීටර් 2ක් දිගයි කිලෝමීටර් 2ක් පළලයි. When you give your life to Jesus, ඔබගේ ජීවිතය යේසුස් වහන්සේට you දුන්නාම take a bus ඔබ බස් එකක් ගන්නවා. to the altar. ඒ අල්තාරේ ගාවට එන්න. Yes. ඔව්. To give your life to Jesus. ඔබගේ ජීවිතය යේසුස් When වහන්සේට you දෙන්න. lift your hand, how many want Jesus? You lift your, you go to the bus stop and then you take a bus. කී දෙනෙක් යේසුස්ව පිළිගන්න ඕනද කියලා ඒගොල්ලෝ අතිස්වාම කිව්වා බස් හෝල්ට් එකට ගිහලා බස් එක අරගෙන අල්තාරේ ගාවට යන්න. They have thousands of pastors called Redeemed Church. ඔවුන් දහස් ගණන් පාලකවරු ඉන්නවා රිඩීම් කියනව සභාවේ නම. Most of the pastors are laymen. Most. බොහෝ සභාවේ පාලකවරුන් ගිහි නායකයන්. Look, if you don't use lay people, your church will be small. ඔබ ගිහි සේවකයන්ව පාවිච්චි කළේ නැත්නම් ඔබගේ සභාව කුඩා වෙන්න යනවා. Yes. ඔව්. So, are you a pastor? ඔබ පාලකවරයෙක්ද? You can be a pastor. You look like a pastor to ඔබ me. පාලකවරයෙක් හැටියට තමයි පේන්නේ. You look like pastors. Or most of you can be pastors. ඔබ ගොඩක් අයට පාලකවරයන් We වෙන්න send පුළුවන්. you out there. ඔබ යවනවා ඒ Sri ස්ථානට. Lanka will be saved. ශ්‍රී ලංකාව ගැලවෙන්න යන ඔබ එහෙම වුණොත්. Yes.
ඔව්. You see, one of the reasons why we appoint pastors, අපි පාලකුරුව පත් කරනව එක හේතුවක් if you තමයි don't appoint them, they don't have authority. ඔවුන්ට ආධිපත්‍යයක් නැහැ පත් කළේ නැත්තම්. Yeah. ඔව්. You know, everybody thinks you are a very serious or concerned Christian brother who is talking too much. ඔබ හැමෝම හිතනවා ඔබ ඉතාමත්ම හොඳ ජොලිතකමක් තිබෙන කිතුරෙක් වැඩිපුර කතා කරන කෙනෙක්. Once they are appointed නමුත් ඔබ පත් කළාම and they go with authority, ඔවුන් ආධිපත්‍යකමත් එක්ක යන විට then they are able to do a lot. එතකොට ඒගොල්ලන්ට පුළුවන් බොහෝ දේවල් කරන්න. That is why Jesus ඒ නිසා තමයි යේසුස් wanted to වහන්සේ be baptized by John the Baptist. යොහන් බෞතිස්තුගේ බෞතිස්මය ලබා ගන්න කැමති වුණේ. You always need your authority to come from somewhere. ඔබට හැම විටම ඔබගේ ආධිපත්‍යකම කොහෙන් හරි එන්න ඕනේ. You can't send yourself. මොකද ඔබට ඔබවම යවා ගන්න So බෑ. it's important ඒ නිසා ඉතාමත්ම වැදගත් to appoint pastors පාලකුරුව පත් කරන එක. actively. ක්‍රියාකාරීව. Actively. ක්‍රියාකාරීව. In our church, අපගේ there is සභාවේ a website වෙබ් අඩවියක් තිබෙනවා. where when you work, ඔබ ක්‍රියා වැඩ කරනකොට whatever you do in the church සභාවේ මොන දේ කළත් is recorded. ඒක සටහන් වෙනවා. And each thing you do gives you points. ඔබ කරන්නව හැම දෙයක්ම ඔබට ලකුණු දෙනවා. If you preach in a church, you get points. ඔබ සභාවක දේශනා කළොත් ඔබට ලකුණු වැටෙනවා. If you are a choir director, you get points. ඔබ ඒ කොයර් එක මෙහෙවනවා නම් ඔබට ලකුණු වැටෙනවා. If you visit people, you get points. මනුෂ්‍යයන්ව බැහැ දැක්කොත් ඔබට ලකුණු වැටෙනවා. Whatever you do in the church, සභාවේ ඔබ මොන දේ කළත් you get points. ඔබට ලකුණු වැටෙනවා. And when you have 700 points, ඔබට ලකුණු 700ක් තිබෙනකොට if the pastor recommends you, you can become a pastor. ඒ පාලකවරයා නිර්දේශ කළොත් ඔබට පාලකවරයෙක් වෙන්න පුළුවන්. Beautiful. අලංකාරයි. Tell somebody, I'm on my way. කාට හරි කියන්න මම ඒකට යන ගමන් ඉන්නේ. I'm on my way මම ඒකට යන ගමන් ඉන්නේ. to becoming a great pastor. බලවත් පාලකවරයෙක් වෙන්න යන ගමන් I want ඉන්නේ. to be like Daniel. මට ඕනේ දානියෙල් වගේ වෙන්න. Say, I want to be like Daniel. කියන්නේ මට දානියෙල් වගේ වෙන්න ඕනේ. I want to be like Paul. මට පාවුල් වගේ වෙන්න ඕනේ. Yeah. ඔව්. Even if you don't want to be like anybody like that, you know, try to be like Paul or Daniel. ඔබ දන්න කිසි කෙනෙක් වගේ වෙන්න කැමති That's නැත්නම් quite a දානියෙල් හරි good පාවුල් වගේ වෙන්න target. හදන්න. A good vision. හොඳ දර්ශනයක් තබා ගන්න. Hallelujah. හalleluya. And through that, ඒ තුලින් the church will spread සභාව වර්ධනය වෙන්න යනවා. everywhere. හැම ස්ථානයකටම. One day, එක්තරා දවසක one of my young pastors went to South Africa, මගේ තරුණ පාලකවරයෙක් දකුණු අප්‍රිකාවට ගියා. and he went there to work as a doctor. ඔහු ඒ ස්ථානට ගියේ වෛද්‍යවරයෙක් හැටියට සේවය කරන්න. Amen. ආමෙන්. And when he went, ඔහු ඒ ස්ථානට ගියාම he was sent to some far town. ඔහු ඉතාමත් දුර බැහැර ගම්මානයකට යව්වේ. But when he was able to come near the city, නමුත් ඔහුට නගරයට කිට්ටු වෙන්න ලැබුණාම he started a church. ඔහු සභාවක් ආරම්භ කළා. And as a doctor, වෛද්‍යවරයෙක් he හැටියට used to travel 80 kilometers to work ඔහු කිලෝමීටර් 80ක් ගමන් කරනවා වැඩට යන්න. and 80 kilometers back ඒ වගේම කිලෝමීටර් 80ක් ගෙදර එනවා. every day හැමදාම because of the church. මොකද සභාව නිසා. And he grew the church ඔහු සභාව වර්ධනය කළා. to over 1,500 members, මිනිසයන් 1500කට වැඩිය. traveling 160 kilometers every day හැම දවසම කිලෝමීටර් 160ක් ගමන් කරමින් to build the church. සභාවක් ගොඩනගන්නට. A lay person. ගිහි He නායකයෙක්. was never paid even $1 ඔහුට එක ඩොලර් එකක්වත් කවුරුත් ගෙව්වේ නැහැ. for what he was doing. ඔහු කරපු දේ උදෙසා. God bless him. දෙවියන් වහන්සේට ආශිර්වාද කරනසේක්වා. And God bless all the lay people ඒ වගේම දෙවියන් වහන්සේ සියලුම ගිහි who make මිනිසුන්ට a lot ආශිර්වාද of කරන්නේ. sacrifices ඔවුන් ගොඩක් කැපවීම් කරනවා. so that the church of God can exist දෙවියන් වහන්සේගේ සභාව පවතින පිණිස. and can be built. ඒ වගේම සභාව ගොඩනගෙන There පිණිස. is no profession කිසිම වෘත්තියක් නැහැ. that cannot be combined සම්බන්ධ කරන්නට බැරි with ministry. සේවයත් සමග. There is no profession කිසි වෘත්තියක් නැහැ. because I am a doctor මොකද මම වෛද්‍යවරයෙක්. and it is possible. ඒකට හැකියාව තිබෙනවා. I used to be on the ward. මම ඒ වාට්ටුවේ ඉන්නවා. Sometimes when there is a lot of problems in the hospital, සමහරට ස්පිතාලේ ගොඩක් ප්‍රශ්න තියෙනකොට I cannot leave. මට යන්න බෑ. I just call my assistant මම මගේ සහායකයට කෝල් and එකක් tell him දීලා there is problem on the ward, a lot of difficult patients. මම කියනවා වාට්ටුවේ ගොඩක් බරපතල I රෝගීන් cannot ඉන්නවා. leave today. මට අද දවසේ එන්න වෙන්නේ Please නැහැ. preach for me. කරුණාකරලා මව උදෙසා දේශනා And they කරන්න. preach. ඔහු දේශනා කරනවා. And then when I can, මම ආපුවාම I am there. මම ඒ ස්ථානට And ඉන්නවා. most of the time, බොහෝ වෙලාවට I am able to do it. මට ඒක කරන්න බෑ. So you also ඒ නිසා ඔබත් are going to work for God දෙවියන් වහන්සේ උදෙසා සේවය කරන්න. without becoming a burden ඔබ බරක් වෙන්නේ නැතුව financially ආර්ථිකව to the church. සභාවට.
God is going to use you. දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරන්න It is තියනවා. only when එතකොට තමයි you need to be full time. ඔබ සම්පූර්ණ කාල සේවයේ යෙදෙන්නේ. සමහරක් You need වෙලාවට to give yourself wholly. ඔබ සම්පූර්ණයෙන්ම ඔබව බාර දෙන්න ඕනේ. Then you leave everything එතකොට ඔබ හැම දෙයක්ම and අතාරිනවා. become a minister. ඔබ සේවකයෙක් බවට පත් වෙන ඊට Full පස්සේ සම්පූර්ණ කාලෙම. Hallelujah. හලෙලූයා. If you come to my church, ඔබ මගේ සභාවට ආවොත් unless you ask, ඔබ ඇහුවොත් මිසක් ඔබ ඇහුවොත් you නැත්නම් will not know whether someone is full time or lay person. ඔබ දැනගන්න යන්නේ නැහැ කෙනෙක් ගිහි සේවකයෙක්ද සම්පූර්ණ කාල සේවකයෙක්ද කියලා. I don't differentiate much. මම වැඩි වෙනසක් පෙන්눔 කරන්නේ නැහැ ඒක. What a blessing. ඔය තරම් ආශිර්වාදයක්ද? Can I have an amen from somebody? ආමෙන් කියන්න පුළුවන්ද කාට හරි? Acts chapter 20, ක්‍රියා 20 වෙනි පරිච්ඡේදය verse number 32 32 වෙනි පදය to 36. 36 වෙනි පදය දක්වා It says, ඒ ස්ථානයේ කියනවා Now I place you, contemporary English version, in God's care. මම දෙවියන් වහන්සේගේ රැකවරණට ඔබව බාර දෙනවා. Remember the messages about his great kindness. ඔහුගේ කරුණාවන්තකම ගැන ඒ පණිවිඩ මතක් You කරගන්න. know how I have worked with my own hands to make a living for myself and for my friends. ඔබ දන්නවා මම කොයිතරම් මහන්සි වෙලා මගේ මත්වලින් වැඩ කළාද කියලා මටත් මගේ මිත්‍රයන්ටත් Amen. ජීවිකාවක් සපය ගන්නට. Look at Paul. බලන්න පාවුල් He ගැන. says, You know, ඔහු කියනවා ඔබ දන්නවා I worked with my own hands මගේ මත්වලින් මම වැඩ කළා. to make a living. ජීවිකාවක් හදා ගන්නට. So many of us එම්ස අපි බොහෝ අය can work with our own hands අපගේ මත්වලින් වැඩ to කරලා make a living for ourselves. අපි උදේසා ජීවිකාවක් And හදා at the ගන්න same පුළුවන්. time, ඒ වෙලාවෙම be of the highest rank in ministry. සේවය තුල උසස්ම මට්ටමින් ක්‍රියාත්මක වෙන්නත් The පුළුවන්. rank of an apostle. අපෝස්තලවරයෙක්ගේ මට්ටමින් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. God has set in the church, first of all, apostles. First. දෙවියන් Apostles. වහන්සේ සභාව තුල මුලින්ම ස්ථාපිත කළ තිබෙන අපෝස්තලවරුන්. And Paul was an apostle. ආවුල් ඇවිල්ලා ඒ අපෝස්තලවරයෙක්. Hallelujah. හලෙලූයා. So you must become a lay pastor. ඒ නිසා ඔබ ගිහි පාලකයෙක් වෙන්න අවශ්‍යයි. Chapter number 5. 5 වෙනි පරිච්ඡේදය. Become a lay pastor ගිහි සභා පාලකයෙක් වෙන්න. so that you can live in certain areas. ඔබට යම් කිසි ස්ථානයක ප්‍රදේශයක ජීවත් වෙමින්. Amen. ආමෙන්. Some places will never have pastors if you don't believe in lay ministry. සමහර ප්‍රදේශවලට පාලකයෙක් ඉන්න එකක් නැහැ. ඔබ ගිහි සේවය ගැන විශ්වාස කරන්නේ නැත්තම්. You know, in Ghana, ගානාවල Swiss people, ස්විස් මිනිසයන්, Germans, ජර්මන් they මිනිසයන් came as missionaries to Ghana ඕන් මිෂනාරිවරුන් හැටියට ගානාවට ආවා. on a boat. ඔව් බෝට්ටුවක නැගලා. Yeah. ඔව්. Do you think they were sending money from Switzerland to Ghana? ඔබ හිතනවාද ස්විට්සර්ලන්තේ මුදල් එව්වා In කියලා ගානාවට? 1847, 1847 there was no bank කිසිම බැංකුවක් තිබුණේ නැහැ. and there was no bank transfer කිසිම බැංකුවේ මුදල් දාන්න විදියක් තිබුණේ and නැහැ. there was no telephone. ඒ වගේම කිසිම දුරකථනයක් There was තිබුණේ no නැහැ. email. ඊමේල් තිබුණේ නැහැ. There was nothing. කිසිම දෙයක් තිබුණේ නැහැ. They came there, ඔවුන් ඒ ස්ථානට ඇවිල්ලා they did farming, ඔවුන් ගොවිතැන් කරලා building, ඔවුන් ගොඩනගලා fishing, ඔවුන් මසුන් anything මරලා එක එක මොන to හරි stay දෙයක් කළා. alive. ඔවුන්ගේ ජීවිතය and they බැලුවා. did the work of God. ඊට පස්සේ දෙවියන් වහන්සේගේ සේවය කළා. Yes. ඔව්. One of the missionaries to Ghana, ගානාවට ආපු he එක්තරා had a මිෂනාරිවරයෙක් nickname ඔහුට පටබැදිනා for නාමයක් being තිබුණා. a builder. ගොඩනැගිලි කරුවෙක් හැටියට. His nickname in Ghana was the builder. ගානාවල ඔහුට ලැබුණා වූ පටබැදි නාමය තමයි ගොඩනගන්න. Someone who he was always building things. ඔහු හැම විටම දේවල් ගොඩනගනවා. And they built the churches ඔවුන් සභාවන් ගොඩනැගුවා. without pay. ගෙවීමක් නැතුව. All of them, many of them died, ඔවුන් බොහෝ අය මැරුණා. but there was no telephone to tell the people in Switzerland that the people have died. So they sent more missionaries thinking they were alive. When they got, they found everybody was dead. නමුත් ඔවුන් මැරුණට පස්සේ ස්විට්සර්ලන්තයට කියන්න ක්‍රමයක් තිබුණේ නැහැ මේ මිනිස්සයා මැරිලා කියලා. ඒ නිසා ඔවුන් තවත් මිෂනාරිවරුන් ආවා. ආවට පස්සේ තමයි ඔවුන් දැනගත්තේ ඒ වපු මිෂනාරිවරු මැරිලා කියලා දැන්. Amen. ආමෙන්. So without it, ඒ නිසා ඒක නැතුව cannot be possible. ඔබට කරන්න බෑ. When I wanted to start a church in Geneva, ජිනීවා වල මට සභාවක් ආරම්භ කරන්න ඕන වුණාම ස්විට්සර්ලන්ත වල. you know, Switzerland is a very small country. ස්විට්සර්ලන්ත ඇවිල්ලා ඉතාලම කුඩා රටක්. They don't allow people to go there. ඔවුන් මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ ස්ථානට යන්න. So I called one of my pastors ඒ නිසා මගේ පාලකයෙක්ට දුරකථනයක් දීලා who was a grown up. ඔහු වර්ධනය වෙච්ච He's කිතුනේ. finished school long time. ඔහු ගොඩක් කාලයක් ඉඳලා And I තියෙනවා. told him, I want to send you as a missionary. මම කිව්වා ඔබ මිෂනාරිවරයෙක් හැටියට යවන්න කැමතියි. Switzerland. ස්විට්සර්ලන්ත වලට. So එම නිසා I said, I need you to apply to the university. මම කිව්වා ඔබ විශ්වවිද්‍යාලයට ඔබ අයදු පත්‍රයක් දාන්න ඕනේ. Go back to school, although you are grown up big man. ඔබ වර්ධනය වුණත් කමන්නේ ආපහු ඉස්කෝලේ යන්න.
and study French ඔබ ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න. for the ministry. සේවය උදෙසා. So he applied ඒ නිසා ඔය අවුරුදු පත්‍රය දැම්මා. to the university ඒ විශ්වවිද්‍යාලයට. and he got admission ඔහුට ඒකට ඇතුල් වීමක් to ලැබුණා. be a student ශිෂ්‍යයෙක් වෙන්න for 2 years. අවුරුදු දෙකකට. Meanwhile, he speaks French already, ඔහු දැන්ටමත් ප්‍රංශ භාෂාව කතා කරනවා. but just so that he could get in. නමුත් ඔහුට ඇතුළට වෙන පිණිස. So he got his papers ඒ නිසා ඔහුගේ and he went in. That's how we have a church in Switzerland. ඔහුගේ ඒ ලේඛන අරගෙන ඔහු ඇතුළු Yeah, වුණා. we have many churches now. ඒ විදිහට තමයි සභාවන් බොහොමයක් රෝපණය But my කළේ. wife is going there after this. She's going to Switzerland. මගේ භාර්යාව මේ රැස්වීමෙන් පස්සේ You ස්විට්සර්ලන්තයට see, යනවා. if you don't use lay people, ඔබ ගිහි මනුෂ්‍යව පාවිච්චි කළේ නැත්නම් many things you cannot do. බොහෝ දේවල් ඔබට කරන්න බෑ. A church will be small. සභාව ඉතාමත් කුඩා There will වෙයි. be no church planting. කිසිම සභා රෝපණයක් තිබෙන එකක් Some නැහැ. towns will be too small. සමහර නගර ඉතාමත් කුඩා වෙයි. Yes. A few weeks ago, I called 2 pastors. සති කිහිපයකට කලින් මම පාලකුරුන් දෙදෙනාට කතා කළා. I told them, I showed them on the map. You see this place, මම උන්ට කිව්වා සිටියමේ පෙන්නලා මේ I තැන් want to දෙක go පේනවා. there. මට ඕනේ එතනට යන්න. but they will never give you a visa නමුත් උන් කවදාත් to වීසා be එකක් a දෙන්නේ නැහැ. missionary. So I asked him, what degree do you have? ඒ නිසා මම ඇහුවා මොන උපාධියක්ද ඔබට තියෙන්නේ? He said, I have 1 degree in this. ඔව් කිව්වා එක and උපාධියක් one in මේකේ this." තිබෙනවා. I told him, go and do a PhD මම කිව්වා ගිහිල්ලා PhD එකක් for කරන්න. 5 years. අවුරුදු 5කට. He said, okay, ඔව් කිව්වා හරි. go. So Yes. I will not tell you the country. මම ඔබට රට කියන්නේ නැහැ. Yes, Oh. I will not say the country. මම රට කියන්නේ නැහැ. So I have 2 people, they are doing PhD ඔන් දෙන්නෙක් 5 ඉන්නවා years. PhD වල. අවුරුදු 5කට. as missionary. They don't need PhD, but they just to give them, so they study a bit, then they do the work. ඔවුන්ට PhD එකක් අවශ්‍ය නැහැ. නමුත් ඇතුල් වෙලා ඔවුන් Wow. ඉගෙන ගන්න ගමන් සභාවක රෝපණය කරනවා. Hallelujah. හලෙලූයා. හොඳ අපලු සන්නාදයක් දෙමු. Do you want to work for the Lord? ඔබට ඕනේ දෙවියන් වහන්සේ සේවය Then කරන්න. you need to accept this reality. එහෙනම් ඔබ මේ යථාර්ථය පිළිගන්න ඕනේ. Lay people ඉහි මිනිස්යන් and the ministry, සහ සේවයන් sacrificing නැති කර ගැනීම. and losing. දුක් විඳීම. Amen. ආමෙන්. Number 2, දෙවනි දේ. be a lay pastor. I'm in chapter 5 now. ඉහි සභා පාලකවරයෙක් වෙන්න Chapter 5. පස්වෙනි පරිච්ඡේදය. And he's also reading the book from there. He said, become a lay pastor so that you are not a burden. ඉහි සභා පාලකවරයෙක් වෙන්න එවිට ඔබ කිසිවෙකුටත් බරක් නොවේ. Amen. ආමෙන්. You know, when you are in full-time ministry, you can be a burden. ඔබ සම්පූර්ණ කාල සේවයේ ඉන්නකොට ඔබ බරක් වෙන්න පුළුවන්. 2 Thessalonians chapter 3 and verse 8. ඒක තෙසලෝනික පොතේ 3 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදය. He said, මේ ස්ථානේ කියනවා neither did we eat any man's bread for naught, but wrought with labor and travail night and day, that we might not be chargeable to any of you. කාගෙන්වත් කෑම නිකමට නොකා කාගෙන්වත් කාටවත් බරක් නොවන පිණිස වීරිය හා වෙහෙසින් යුක්තව රෑ දවල් වැඩ කළෙමු. Amen. ආමෙන්. Amen. ආමෙන්. So God is going to bless us mightily ඒ නිසා දෙවියන්සේ බලවත් ලෙස අපට ආශිර්වාද as කරන්න යනවා. we do this lay ministry. අපි මේ ගිහි සේවය කරන අතර වාරේ. Stand to your feet, everybody. ඔබ හැමෝම සිට ගන්නට. Everybody standing. හැමෝම සිට ගන්නට. Commit yourself to God. ඔබ දෙවියන් වහන්සේට බාර කරන්නට. How many people here are not paid by the church? ඔබ You කී are දෙනෙක් not මේ paid by ස්ථානයේ the church. ඉන්නවද සභාවෙන් ගෙවීමක් ලබන්නේ නැති? ඔබගේ අත් ඉහළට ඔසවලා පෙන්වන්න. The සභාවෙන් church does not pay you. සභාව ඔබට ගෙවන්නේ නැත්නම් ඔබගේ අත් ඉහළට ඔසවන්න. Yes, you can do great things for the church. ඔව් ඔබට බලවත් දේවල් කරන්න Lift පුළුවන් your සභාවට. hands and let us pray for the commissioning of lay people in this church to become pastors, apostles, prophets like Daniel, apostles like Paul. Great. Lift your hands. Father, thank you දැත් ඉහළට for the ඔසවලා අපි great යාඥා work. කරමු මේ සභාවේ ඉන්න ගිහි සේවකයන් උන්වහන්සේ අපෝස්තලවරුන්, ප්‍රොපේතවරුන්, පාලකවරුන්, ගුරුවරුන්, ඉවැන්ජලිස්ට්වරුන් බවට පත් කරන්න කියලා. ආමෙන් ඔබගේ අත් ඉහළට ඔසවලා ඔබ යාඥා කරන්නට. Oh, what a blessing. කොයිතරම් ආශිර්වාදයක්ද? 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 Malama. හලෙලූයා. Mandola makabaranda la mandari mande shebala makabalandari ala. Oh, yes. Oh, yes. Oh, yes. Oh, yes. Oh, yes. Hallelujah. Mandora makabalanda.
No, pray in the spirit. ඔබ Pray. යාඥා අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න හැමෝම Lord, move. අන්‍ය භාෂාවෙන් යාඥා Lord, කරන්න move. ස්වාමිනී ක්‍රියා Lord, කරන්න move in our church. ස්වාමිනේ අපගේ සභාවේ ක්‍රියා කරන්න Move in our church. අපගේ සභාවේ ක්‍රියා කරන්න Move in our church. අපගේ සභාව තුළ ක්‍රියා කරන්න Move in our අපගේ church. සභාව තුළ ක්‍රියා කරන්න Move in our අපගේ church. සභාව තුළ ක්‍රියා කරන්න Mande kamaranda liberala baba. Oh, yes. Oh, Oh, yes, Lord. Oh, yes, Lord. Hallelujah. Thank you. Hallelujah, hallelujah. Thank you, Lord. Malama, Romanada, Malada, Monadada. Riandera shekala riandera se riandera handera se kala la 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 riandera se riandaraba riandera se kala la 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 riandera se riandaraba rikala la 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 riandera se kala la riande rahandera se kala la 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 riandera ndera se kala la riande riandera se kala la 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 riandaraba she riande Riandera se kala la 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 riandera se riandaraba riandera se kala la 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 riandera se riande randela kala la 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 riandera se la 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 riandaraba Suti Swamini Thank you, Lord. Suti Swamini Thank you, Lord, Suti Swamini for your blessing, ඔබගේ ආශිර්වාදය නිසා your power. ඔබගේ බලය නිසා Thank you, Jesus. සුති යේසුස් වහන්සේ What a blessing. කොයිතරම් In the ආශිර්වාදයක්ද name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් Amen. ආමේන්